කියන සිංහලෙත් අමතක වෙලාද වොම්ටෙල්? ඇයි මෝඩියෝ හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන්නේ? උඹට මොලයක් කියලා දෙයක් නැද්ද? නැත්තම් මට වහල්කම් කරලා ඔහෙට දැන් ඇති වෙලාද? මට උත්තර දීපන් මිනිහෝ. නෑ වෝල්ඩමොට් උතුමාණනි. මං ඔබතුමාට අදහසක් විතරයි දුන්නේ. සමහරට අපිට මේ වැඩේ කොල්ල නැතුව කරන්න පුළුවන් වේවි. නෑ ඒ කොල්ලව මට ඕනිමයි. ඌ නැතුව අපිට මේ කිසිම දෙයක් කරගන්න බෑ. උඹලා මං කිව්ව විදිහටම කොහොම හරි මේ වැඩේ කරන්න ඕනේ. ඒ දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා උතුමාණනි. බොහොම හොඳයි. හැබැයි මුලින්ම අපේ පරණ යාළුවා හැම කෙනෙකුටම මේ පණිවිඩය දෙනවා. කිව්ව දේ පැහැදිලිනේ. හැපින්න කියනවා වත්ත බලාගන්න ඉන්න නාකියා අපේ කතාව දොර පිටිපස්සේ නම් අහන් ඉන්නවා කියලා. තමුසේ ඔතනින් අහකට වෙනවා වොට්ටල්. මං ඕකට අද දෙන්නම් ජීවිතේටවත් අමතක නොවෙන තෑග්ගක්. අවවාද කඩාවුනා. හැරි ඔයා හොඳින් නේද? හමයිනි නරක හීනයක් දැක්කා. ඔයා දැන් ආවේ? ඔව් ඔයා ඊරෑ රොන් නැගිටින්න. මොකද මේ? ඉක්මන් කරලා ලෑස්ති වෙන්නකෝ. පුදුම කම්මැලිකමක් තියෙන්නේ. ඉක්මනට එන්න. ආන් ඔයාගේ අම්මා කෑම ලෑස්ති කළා. රොන් කොහෙද අපි මේ යන්නේ? දන්නේ තාත්තේ අපි කොහෙද යන්නේ? ඒකෙන් වාඩ වැඩක් නැහනේ. ඉක්මනට එනවා. ආතා වා නියම වෙලාවට ආවේ. සෝරි එමස්. අපේ මේ එක ළමෙක් වැඩිපුර ටිකක් නිදාගත්තා. ළමයිනේ මේ ඉන්න කෙනා ඒමස් ඩිගිරි. මෙයා මාත් එක්ක එකට වැඩ කරන්නේ. මායා මාත්‍යා. මේ ලස්සන ගොල්ලා මං හිතන්නේ සෙඩ්රික්. මම හරිනේ? ඔව්. එන්ඩයා අම්මට සිරි. ඔයා හැරි පොටර් නේද? ඔව්. ඔයා හම්බෙච්ච ගමන් ලොකු සතුටක්. මටත් එහෙම. හරි. ඔතනින් නවතින්න. මංගල්‍ය යමු ළමයි. අපිට බරක් වෙන්න බෑ. මට යමු. දැන් ලෑස්ති වෙන්න කට්ටියම. ඇයි හැමෝම අර සපත්තු වටේ කරකිලා ඉන්නේ? ඒක සපත්තුවක් නෙමෙයි හැරි ඒක මායාදොරටුවක්. තේරුණාද? දැන් හැමෝම යමු. මායාදොරටුවක් කියන්නේ මොකද්ද? හරිනේ. තුනට ගහිනවා. 1යි 2යි හැරි 3යි. ඕගොල්ලෝ කවදා